කොබන් අන්නාදපුරේ ආමරේට ගියා. රයිට්. අඩුයි. මම කැප් එක ගාලා ගත්තා එළියට. කොයිද අනුරාධ? නේද අනුරාධ? මම පියාව ගත්තා. ගත්තද විසුණා පොඩි. අන්නාද කැප් එක තමයි ෂෝට් එක. ඉන්න බඩු කෑල්ල. එර්නාද එළියට ගල්ලා අරන් ඔන්න ඉතින් බලන්නත් පුළුවන් ආපහු ෂෝට් එක නේද? ඉවතර තිබ්බම මොකක් වෙනවද? අන්න මේක වෙනවා කියන්නේ එයා තමයි ෂෝට් එක. ඊට පස්සේ ෂෝට් එක දැන් කැප් එක ගාලා අයින් කරා ඈ. හරිද? ෂෝට් එක. ඊට පස්සේ ආයේ ඒක ෂෝට් එක නැද්ද කියලා කන්ෆර්ම් කරගන්න තියෙන හොඳම විදිය ෆෝන් එකට ගහන්න කලින් අර ඉස්සෙල්ලා අපි කරන්ට් එක දුන්න කැප් එකක් තියෙන. මතකද? එයාගේ දෙපැත්තට ආයෙ තියලා බලන්න. දැන් එනවද මේ බීප් එක? නෑ ඒ කියන්නේ ෂෝට් එක හරි රිලීස් වුණා නේද? තේරෙනවද? ඊට පස්සේ දැන් සප්ලයි එකට ගහුවොත් ඒ ෂෝට් එක ආයෙ ඇත්තේ නෑ. මේ ෆෝන් එකේ ෂෝට් එක කීයද? 0.04. ඒ කියන්නේ දැනෙන්නේවත් නැති චූටිම චූටි ෂෝට් එකක්. තේරෙනවද? හැබැයි මේ ෆෝන් එක ඔන්න නේද? නෑ. නෑ පුතේ. නෝ පවර්. මේ ෆෝන් එක දැන් ඔන්න නෑ. සීදේකට බය වෙන්න දෙයක් නෑ. මුණ කිව්වා වගේ චුච්චුක් ගාලා කියන්න පුළුවන්. අනිවාර්යෙන් සිනව ගන්න නැතුව ඔන්න ෆෝන් එකක්. ඒක හැර දෙන්න ඕනේ නේ. ඒක හැර ලොග් ගන්නක් දෙන්න ඕනේ නේ. හරි කියන්නේ ඉතින් කරන්ට් එක දෙන්න ඕන. ඕනේ කොහොමද කරන්නේ? කවුරුන් හෝ පැමිණ 10 උදව්වක් දෙනවා කරගන්න. කියලා බින්දුවකින් ආද නේද තේ? ඒක තමයි කියන්නේ. කියලා බින්දුවක ආධාරයෙන් මම කියලා ඉන්නේ වලු. මොකවන්නේ? වඩ. ඒකට කල්ලා නේ. ජීරෝ ටු ලෙක්සර් දොන්නේ නැහැ. අයියේ චාර්ජින් ෆ්ලෙක්ස් එකකට ෆ්ලෙක්ස් එක ෆ්ලෙක්ස් එකත් එක්ක දාන්න ඕනේ. නැත්නම්